Oh, biba. හායි මේ ව්ලොග් එකකින් මම ගේන්නේ අපේ වැකේෂන් එක මම කොහොමද ස්පෙන්ඩ් කළේ කියලා. ඒ කියන්නේ අපේ ඩිග්‍රී එකේ අපේ ක්ලිනිකල්ස් දාන්න කලින් සෙකන්ඩ් MBBS කියලා විභාගයක් තියෙනවා. ඒක පාස් වුණොත් තමයි අපි හොස්පිටල්ස් වල දාන්නේ. ඒතකොට ඒක මාස ගාණක් දිගයි, මාස 5ක් 4ක් 6ක් වගේ. මේ කාලේ මම බහුතරේ හිටියේ අපේ සහ ඉන්නේ අපේ කෑගල්ලේ මහගෙදර. ඒතකොට ගෙදර ඉද්දි මම සාමාන්‍යයෙන් කරන වැඩ තමයි මේ. මම පොඩි කාලේ ඉඳන් සාමාන්‍යයෙන් පොල් එලි ගහනවා. දැනට මට උපරිම එක දිගට පොල් ගෙඩි 36ක් ගහන්න පුළුවන් ලෙලි. මේ අපේ පොල් වත්තක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. තේ වත්තත් එක්කම පොල් වත්තක් තියෙනවා. ඒ හින්දා මාස දෙකෙන් දෙකට වගේ අපි පොල් මුර කඩනවා. මොකද මාස දෙකෙන් පොල් ඉති දෙකක් වගේ එනවා සාමාන්‍ය පොල් වත්තේ. මම මේ යන්නේ කඩපු පොල් ඇහිඳින්න. මේ උඩ අපේ වත්තේ උඩ ටිකක් කැලෑ වෙහිලා තියෙන්නේ. මේ අද්දි ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ ඔයාලා දන්නවා ඇති එරමිනියා කටු. එතකොට එරමිනියා කටු කියන්නේ ඒකේ කටු ටිකක් ඇලවෙලා තියෙන්නේ. එතකොට මේ වගේ එකක් ඇඟේ ගෑවුනොත් ඉතින් ගලවන්න අමාරුයි, හැම ඉරාගෙනම යනවා. ඒකයි ගොඩක් වෙලාවට අපි වත්තට එහෙම යද්දි ඔය ටී-ෂර්ට් එකක් ෂර්ට් එකක් එහෙම අඳින්නේ නැත්නම් මොකද ඇඳුමක පැටලුණා කියලා කියන්නේ ඒක ගලවන්න ගියාම නන්නතර වෙලා යනවා. මේ ගස් වලට නගින කට්ටිය කඩලා යන ඒවා මම තමයි ඇද්දේ. සාමාන්‍යයෙන් එයාලම අදිනවා. හැබැයි මං ගෙදර ඉන්න හින්දා මම ඇද්දේ. සාමාන්‍යයෙන් හැම ගහකම වත්තේ නම් පොල් කඩන්නේ නැහැ. එක මුරයකට අපි 100 පන්නල බොහෝ දුරට දෙනවා. මේක සාමාන්‍යයෙන් අපේ තියෙන පරණ පොල් ගස්. ඒ කියන්නේ රුසට වෙවිච්ච පොල් ගස්. මේ ඉතින් සබරගමුව පළාතේ කට්ටියට අලුත් අත්දැකීමක් නෙමෙයි. බලන්න උවරම කට්ටක් හීරිච්ච තැනේ ලේවල ඉවට වගේ ඇවිල්ලා එතනම මේ ලේසියෙම එතන ලේ ටික බිබී හිටියා. අපේ තාත්තා නම් මේ වගේ එකක් අහුනොත් උට ලුණු කැටයක් තියෙනවා. එතකොට උගේ අර ආශ්‍රිතික තුල්‍යතාවයේ මේ විරෝපට්ටම් ගිහිලා ඌ මැරිලා යනවා ලේ එළියට ඇවිල්ලා. මම නම් එහෙම එච්චර නටන්නේ නැහැ. පොඩ්ඩක් ඌ විසික් කරලා දානවා. ඔය පොල් අදින අස්සේ තව යාළුවෙක් ආව අපිව බලන්න. මේ නයික් ටිකක් වයසක නයික් සුදු පාට. ඒ කියන්නේ නයි වයසට යද්දි තමයි උන්ගේ කළු පාට කොරල් සුදු පාට කොර පොතු වලින් ප්‍රතිස්ථාපනය වෙන්නේ. එතකොට වයසයි කියලා කියන්නේ උගේ විෂත් ටිකක් වැඩි. හැබැයි මූ හරිම නිස්කලංක නයික්. ඒ කියන්නේ මම ඕක හිටපු ඔය පොල් ගහ යටට පොල් ඇහිඳින්නත් ගියා. මූ ඒ වෙලේ කොහරි සද්ද වහලා ඉඳලා ගියේ. හැබැයි ඌ ආවට පස්සේ මම බය වුණා. එතනට පල්ලෙහාට ගියේ නෑ පොල් ඇහිඳින්න. කොහොම හරි පොල් ඇහිඳිනකනුත් ඉතින් එතන ඉඳලා බලාගෙන. ඊට පස්සේ පොල් කැඩලා එකතු කරාට පස්සේ අපි කතා කරනවා පොල් ගෙනියන කට්ටියට. මෙයාලා නම් පොල් ගෙඩි පිටින් ගෙනියන්නේ, ලෙලි ගහන්නේ නැහැ. අපි කලින් නම් දුන්නේ අපි ලෙලි ගහලා. ලෙලි ගහලා දුන්නොත් සාමාන්‍යයෙන් 90ට වගේ අපේ පැත්තේ යනවා. ලෙලි ගහන්න නැතුව මෙයාලා 75ට වගේ ගන්නවා. මේ කාලේ අපේ චූටියක් අක්කා ආවා. ඔයාලා දන්නවා පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි තියෙන අක්කා. එයාත් ඇවිල්ලා අපි දෙන්න උන්ක කාලෙකින් දැන් ඩාන්ස් කරන්න යන්නේ. පේරාදෙණියේ ඇබැද්දි වෙනවා අර උන්ක කාලෙකින් කරද්දි ටිකක්. ඕනේ අම්මේ අක්කෝ අල්ලපන් මාව. එන්නේ යන්නේ. කොම්බි පුළුවන්. ආයෙත්. ආයෙත් කොප් කරලා දැන් ආයෙ මැද ඉඳලා ගනින්.
ආද අපි හදන්න යන්නේ සැමනුයි සැමන් සැමනුයි පරිප්පුයි පාන් පාන් ගත්තනේ මදිපන් සැමන් සම්බෝලයි පරිප්පුයි පාන් එක ලොකු එකක් ඕන නෝනක්කාර තේරීම දැන් කිරි නෙමෙයි ප්ලේන්ටි නේද අනේ ගමු මං ආස නැහැ මට ඕනෙම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ෆ්‍රෙෂ් මිල්ක් එකක් වීඩියෝ ඔය වදයක් ඉත දිය කරගෙන දිය කරන්න මොකද ආය ෆ්‍රෙෂ් මිල්ක් එකක් පිටිකල පොල් කිරිද ෆ්‍රෙෂ් මිල්ක් සෙට් නැහැ තීන්නේ වායි තල්ලා අනිත් පැත්තට ගහන්න. කාපපන් කොඹේ කාපන්න දෙන්න කවපල වේගෙන් කපන්නේ මේ පැත්තේ දැන් අපත් පොඩ්ඩක් කොල්ල ගැගිල්ල මුට්ටි සුදෙස් කරලා වගේ ඔය මල්ලේ කඳුළු මේ කිඹුල් කඳුළු මාතර ලොකු එකක් කරන්න පොඩි එකක් කරන්න ඉතින් කඩලා දෙන්න විශාල ජයග්‍රහණයක් අනුෂ්ක නිපුණ යඩද ඒ නිපුණ කොට අල්ලගනික බට්ටයට ගියා ගමු කොහමරි ගමු එතන එරිය අනේ මට කපු දෙක තියාගන්න මේ කට්ටිය හැමෝම මෙතන එන්නේ ඕන එකිනෙකට අර මෙහෙම පිටිපස්සට දාලා තිබ්බන වඩා හොඳයි ඒ පාර්සේ වසර මේ ගන්නනේ හරි ඇතිද මේ පැත්ත හරින්න බලන්න අනේ මම කොහොමද මේ පැත්ත මේ පැත්ත හරින්න මෙහෙම ඉන්නවා අර උඩින් ඉන්නවා දැන් හරි කොහොමෙන් හරි ඉද්දී අපේ සෙකන්ඩ් DBS එක්සෑම් එකේ රිසල්ට් උත් ආවා ෆෝචුනේට්ලි මට ක්ලාස් එකක් තියෙනවා සෙකන්ඩ් අපර් ඩිවිෂන් දැන් මේ වෙකේෂන් එකේ අපි නිකන් ඉන්න බෑ නිකන් හිටියට අපි හරිනම් පරණේව රිවයිස් කරන්න ඕනේ මොකද අපි ක්ලිනිකල්ස් වලට යද්දි මේ පරණ ක්ලිනිකල් පොයින්ට්ස් වැදගත් වෙනවා. ඒතර ගොඩක් වෙලාවට මම නම් කරන්නේ ඔය එලිස් කියලා අපේ පොතක් තියෙනවා ක්ලිනිකලි ඔරියන්ටඩ් එක. ඒක පොඩ්ඩක් බලා ගන්නවා. සහ මගේ ෂෝට් නෝට්ස් තියෙනවා. මේක මම අපේ බැච් එකේ යාළුවන්ටයි මගේ යාළුවන්ටයි දෙනවා. එයාලා පාවිච්චි කරන්න. සහ මම අදටත් මේ ටිකත් බලනවා මතක් කරන් විශේෂයෙන් ෆිසියොලොජි වල CVS වගේ වට. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වැකේෂන් එක ගෙවුනේ සහ ඉදිරියේදී ගෙවෙන්නේ. තව මාස කිහිපයක් එකක් දෙකක් වගේ වැටේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට vlogs ගෙනාවොත් hopefully මං ක්ලිනිකල් යන vlogs තමයි ඔයගොල්ලන්ට ගේන්න වෙන්නේ. එතකොට එහෙනම් ඒ වෙනකන් ඔයගොල්ලෝ සතුටින් ඉන්න බයි ගුණබුස